හරි. ඔයාලා එකතු වෙලා ඉන්නේ ඊළඟ ලෙසන් එකත් එක්ක. අද අපි කතා කරන්නේ ට්‍රේඩින් කරන ඔයාලට වැදගත්ම මාතෘකාවක්. ඒ තමයි ඩයිවර්ජන්ස්. හරිද? එතකොට ඩයිවර්ජන්ස් කියන්නේ ට්‍රේඩින් කරන කෙනෙක්ට මං හිතන විදිහට තියෙන වැදගත්ම මාතෘකාවක්. ඒ කියන්නේ මේක ඒ තරමටම ඔයාලට ට්‍රේඩින් වලට වැදගත් වෙනවා. ඩයිවර්ජන්ස් නොදන්න හරි ට්‍රේඩර් කෙනෙක් නැති තරම් ඒ තරමට හැමෝම වගේ ට්‍රේඩර්ස්ලා මෙන්න මේ ඩයිවර්ජන්ස් කියන එක යූස් කරනවා. එක ක්‍රමවේද තියෙනවා ට්‍රේඩ් කරන්න. නමුත් අපි මේ ඩයිවර්ජන්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන එක ගොඩක්ම සාර්ථකයි. එතකොට ඩයිවර්ජන්ස් පමණක් පදනම් කරගෙන අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. එතකොට තව තව දේවල් අපි බලනවා ට්‍රේඩ් එකක් ගන්න කලින්. නමුත් ඩයිවර්ජන්ස් එකක් එක කන්ෆර්මේෂන් එකක් විදිහට තියෙනවා නම් එතෙන්දී තවත් කන්ෆර්මේෂන් කිහිපයක් අපි එකතු කරලා ට්‍රේඩ් එකක් ගත්තොත් ගොඩක් වෙලාවට 80ක් 90ක්ම ඒ ට්‍රේඩ් එක සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. හරි. එතකොට මම මේ ඩයිවර්ජන්ස් එක මීට කලින් ලෙසන් එකක් කරා. එතෙන්දී මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරා ඩයිවර්ජන්ස් වර්ග මොනවද සහ ඒක මාකට් එකේ කොයි විදිහටද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට අපි අද කතා කරන්නේ මේ ලයිව් මාකට් එකට ඇවිල්ලා ලයිව් chart එකේ ඩයිවර්ජන්ස් තියෙන තැන් අඳුරගෙන මෙන්න මේ ඩයිවර්ජන්ස් මොනවද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ අද ලයිව් chart එකට ඇවිල්ලා ඉන්නේ. අපි ලයිව් chart එකේ බලමු ඩයිවර්ජන්ස් ගැන. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා ඩයිවර්ජන්ස් වර්ග හතරක් තියෙනවා. බුලිෂ් ඩයිවර්ජන්ස් තියෙනවා, බෙයාරිෂ් ඩයිවර්ජන්ස් තියෙනවා, හිඩින් බුලිෂ් ඩයිවර්ජන්ස් තියෙනවා, හිඩින් බෙයාරිෂ් ඩයිවර්ජන්ස් තියෙනවා. එතකොට ඔයාලා මේවා කොළවල ලියලා පොත්වල ලියලා පොත් පුරවන්න යන්න එපා. තේරුමක් නැහැ. ඔයාලා මේ මාකට් එකට ආවට පස්සේ ඔයාලා මාකට් එකේ මේ chart එකක් දැක්ක ගමන් මේ RSI ඉන්ඩිකේටර් එකක් කරගෙන මේ chart එකක් දැක්ක ගමන් ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මෙතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා කියලා. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මේක නෝට් කරලා තියලා වැඩක් නැහැ. දැන් මම ඔයාලට මේ පෙන්වන්න ඕන හින්දා තමයි මේ විදිහට නෝට් එකක් දාගෙන තියෙන්නේ. එතකොට මේ chart එකට ඔයාලට ආවට පස්සේ ඔයාලා මේ chart එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් වෙන්න ඕන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා නම් ඒක අඳුර ගන්න. ඒක තමයි ඔයාලට තියෙන්න ඕන හැකියාව. ඒ කියන්නේ මේක පොතේ ලියලා මෙන්න මේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් කියන්නේ මේකයි කියලා ලියලා වැඩක් නැහැ. හරිද? එතකොට ඩයිවර්ජන්ස් එක අඳුර ගන්න හැකියාව ඔයාලට තියෙන්න ඕන. හරි. අපි දැන් ලයිව් මාකට් එකට යමු. මේ ඩයිවර්ජන්ස් ගැන ඉගෙන ගන්න. හරි. එතකොට මම මේ ලෙසන් එක කරන්නේ ඉතාම වැදගත් ලෙසන් එකක් නිසා. හරිද? මේ ලෙසන් එක ඔයාලට එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් හරි බලලා ඔයාලා මේ මාතෘකාව ගැන මේ ඩයිවර්ජන්ස් කෙනෙක් ගැන හරියට ඉගෙන ගන්න. ඒ වගේම මේ ලෙසන් එක ඉවර කරලා ඔයා chart කිහිපයකට යන්න ගිහිල්ලා ඔයා ඩයිවර්ජන්ස් අඳුර ගන්න උත්සාහ කරන්න. chart වල ඇඳලා ඩයිවර්ජන්ස් කියන එක අඳුර ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි මේ ඩයිවර්ජන්ස් එක තියෙන හැදුනට පස්සේ ඒ ඩයිවර්ජන්ස් එක අඳුරගෙන ඒ ඩයිවර්ජන්ස් එක මොකද්ද කියලා බලලා එතනින් පස්සේ මාකට් එක රියැක්ට් කරලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න කොහොමද මේ මාකට් එක ඩයිවර්ජන්ස් එකෙන් පස්සේ රියැක්ට් කරලා තියෙන්නේ කියලා. හරි. මම පළවෙනි උදාහරණයට ගන්නම් මෙන්න මේ ස්ථානයේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට. හරි. ඔයාලට මුලින්ම මේ ඩයිවර්ජන්ස් කියන එක බලන්න ඕන කරනවා ඉන්ඩිකේටර් එකක්. ඒ තමයි RSI ඉන්ඩිකේටර් එක. ඔයාලා දැන් ඉන්ඩිකේටර් ඇඩ් කරගන්නේ කොහොමද කියලා දන්නවා. මම කලින් ට්‍රේඩින් view භාවිත කරන්නේ කොහොමද කියලා ලෙසන් එකක් කරා. එතෙන්දී මම කිව්වා ඉන්ඩිකේටර් සෙට් කරගන්න විදිය. හරි. දැන් මම මෙතෙන්දී නැවත වතාවක් ඔයාලට මතක් කරන්න මේ RSI ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මොකද අපිට ඩයිවර්ජන්ස් බලන්න RSI ඉන්ඩිකේටර් එක අවශ්‍ය වෙනවා. මෙන්න මෙතන යන්න ඔයාලා ඉන්ඩිකේටර්ස් වලට ගියාට පස්සේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් RSI කියලා. RSI කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට RSI ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. මේක ක්ලික් කරලා ඔයාලට මේක ඇඩ් කරගන්න පුළුවන්. හරි. මම දැනටමත් මේක ඉන්ඩිකේටර් එක ඇඩ් කරගෙන තිබ්බේ. ඒකින් හින්දා තමයි මට මේ ඉන්ඩිකේටර්ස් දෙකක් පෙන්වන්නේ. හරි. ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ ඉන්ඩිකේටර් එකේ RSI කියන එක උඩ ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන settings icon එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ RSI එකේ colors change කරගන්න වැඩ කරගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මීට වඩා පොඩ්ඩක් පැහැදිලිව බලා ගන්න ඕන මෙන්න මේ විදිහට
වෙනස් කරලා හදාගන්න පුළුවන්. කලර්ස් එහෙම චේන්ජ් කරලා ඔයා කැමති කලර් එකකට දාලා මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ RSI base MA කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ moving average එක මෙතන තියෙනවා. එතකොට ඔයාලට කැමති නම් මේ moving average එක යූස් කරන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේක යූස් කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් මේක තියන්න පුළුවන්. මම ඉතින් යූස් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට යූස් කරනවා. අනවශ්‍ය වෙලාවට මම මේක අයින් කරලා තියාගන්නවා. මොකද මට පැහැදිලිව මගේ වැඩේ කරගන්න ඕන නිසා. හරි. ඊට පස්සේ ඔයාලට ඕකේ කරන්න පුළුවන්. මම දැන් ඉන්ඩිකේටර්ස් දෙකක් ඇඩ් කරගෙන තියෙන හින්දා මම එකක් ඩිලීට් කරනවා. හරි. මේ ඔයාලට පහලින් පේන්නේ RSI ඉන්ඩිකේටර් එක. ඒතකොට ඔයාලට බැලුවට මේකේ ලොකු අවබෝධයක් නැතුව ඇති. හරි. මේකේ අපි RSI එකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ ඩයිවර්ජන්ස් සහ oversold overbought කියලා බලනවා. හරි. අපි මුලින්ම ඩයිවර්ජන්ස් කියන එක ගැන බලමු. දැන් මම මෙතන මාක් කරගත්තනේ යම්කිසි ස්ථාන දෙකක්. මම මෙතන මේ මාක් කරගන්න කලින් මේ ඩයිවර්ජන්ස් කියන එක ඉන්ඩිකේටර් එක ඇඩ් කරගෙන තිබ්බේ. මෙතන ඩයිවර්ජන්ස් එකක් තිබුණ නිසා තමයි මම මේ ඒරියා එක මාක් කරගත්තේ. හරි. මම මේ chart එක කලින් බලලා මාක් කරගත්තේ. මෙන්න මෙතන ඉඳන් අපිට ගන්න වෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතෙන් ඉඳන් මෙතෙන්ට මාකට් එක මූව් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න. මාකට් එක 6 හයිස් හද මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට පැහැදිලි මෙතන අප් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට අප් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට පැහැදිලි අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ මාකට් එකේ. මාකට් එක මෙන්න මේ විදිහට අප් වෙනවා. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් RSI එක මෙතෙන්දී ඩවුන් වෙලා තියෙනවා. නේද? හරි. ඒතර මෙන්න මෙතන පල්ලෙහා හිඩින් බුලිෂ් ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා. එතකොට ඒක අපි අමතක කරලා ගමු. මෙන්න මෙතන අපි ගමු. මේක ලොක් ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් මෙතන bearish divergence එක තමයි පෙන්වන්නේ. හරි. එතකොට මෙතන මාකට් එක මේ විදිහට අප් වෙලා තියෙනවා. මෙතෙන්දී RSI එක ඩවුන් වෙලා තියෙනවා. එතකොට මෙතන පැහැදිලි bearish divergence එකක් හැදිලා තියෙනවා. එතකොට ඔයාට ඕන නම් මෙන්න මේ highs මෙතෙන්ට උනත් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ කොටස ගන්න නැතුව ඔයාලට මෙතනින් මෙතෙන්ට bearish divergence එක ගන්නත් පුළුවන්. හරිද? එතකොට මෙතන hidden bullish divergence එකක් තියෙනවානේ. එතකොට මෙතන bearish divergence එකකුත් තියෙනවා. හරි. අපි සම්පූර්ණ මේ ඒරියා එක ගත්තොත් මාකට් එක අප් වෙලා තියෙනවා. මෙන්න මේ ඒරියා එකේදී. ඒ වගේම RSI එක පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී හැදෙනවා bearish divergence එකක්. අපි මෙන්න මේකට කියන්නේ bearish divergence එකක්. එතකොට මේ bearish divergence එකක් හැදුනට පස්සේ මාකට් එකට ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ඒරියා එකේ කන්සල්ටේට් වෙන්න පුළුවන්. කන්සල්ටේට් වෙලා ආපහු මේක ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් bearish divergence එකක් හැදුනට පස්සේ මාකට් එක සැලකිය යුතු ඩ්‍රොප් එකක යන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා දෙක තමයි තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ divergence එකක් හැදුනට පස්සේ bearish divergence එකක් නම් මාකට් එකේ යම් තාක් දුරකට ඩ්‍රොප් එකක් එනවා. එතකොට මේක කන්සල්ටේට් වෙලා නැවත ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන්නත් පුළුවන්. ට්‍රෙන්ඩ් එක ස්ට්‍රෝං වුණොත්. ඒ කියන්නේ ලොකු ස්ට්‍රෝං බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තිබ්බොත් මාකට් එක උඩට අප් වෙලා යන්න පුළුවන් මේ ඒරියා එකේ යම්කිසි කාලයක් කන්සල්ටේට් වෙලා. හරි. අපි ඊළඟ අවස්ථාව බලමු. අපි බලමු දැන් බුලිෂ් ඩයිවර්ජන්ස් එකකට උදාහරණයක්. දැන් මම bearish ඩයිවර්ජන්ස් එක වලට පැහැදිලි කරා. දැන් බලමු බුලිෂ් ඩයිවර්ජන්ස් එකට උදාහරණයක්. මෙන්න මෙතන තියෙනවා බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. මම ඒක අද ගන්නම්. මෙන්න මේ ඒරියා එකේ ඉඳන් අපි ගමු මෙන්න මේ ඒරියා එකට.
ඔයාලට පේනවා මාකට් එක මෙන්න මේ විදිහට ඩවුන් වෙලා තියෙනවා. ලෝවර් ලෝස් හදාගෙන ඉන්නේ මාකට් එක. මාකට් එක මේ විදිහට ඩවුන් වෙලා තියෙනවා. හැබැයි අපි RSI එක පැත්තට ආවොත් RSI එකේ මෙන්න මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හරිද? මෙතන ඔයාලට පේනවා මාකට් එක ඩවුන් ලෝවර් ලෝස් හදනවා RSI එක හයි හයිස් හදනවා. එතකොට RSI එක අප් වෙනවා මාකට් එක ඩ්‍රොප් වෙනවා. මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එක අපි මෙන්න මේ වගේ ඒවට කියනවා බුලිෂ් ඩයිවර්ජන්ස් කියලා. එතකොට මේ වගේ අවස්ථාවකදී ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දේවල් දෙකක් තමයි මේ ඒරියා එකේ කන්සල්ටේට් වෙලා මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඒරියා එකේ ඉඳන් මාකට් එක අප් වෙන්න පුළුවන්. එතකොට අප් වෙන්න තියෙන සම්භාවිතාව 70ක් 80ක විතර අප් වෙන්න පුළුවන්. නැත්නම් ට්‍රෙන්ඩ් එක ස්ට්‍රෝං නම් කන්සල්ටේට් වෙලා ඩ්‍රොප් වෙන්න පුළුවන්. දැන් ඔයාලට මේ ට්‍රෙන්ඩ් එක බලුවහම ඔයාලට පේනවා මෙන්න මේ බියරිෂ් ට්‍රෙන්ඩ් එක ඉතර ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. සාමාන්‍ය ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තින්නේ. පොඩි පොඩි කැනස් හැදීගෙන ඇවිල්ලා තින්නේ. ඒ වගේම මෙතනත් යම්කිසි බුලිෂ් මූව්මන්ට් එකක් තියෙනවා. එතකොට මේක ස්ට්‍රෝං ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නෙවෙයි. එතකොට මේ ඒරියා එකට මාකට් එක ඩවුන් වෙලා මෙතන කන්සල්ටේට් වෙලා මාකට් එක අප් වෙලා තිනවා. ඒකෝට අප් වෙන්න කලින් මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් එකකුත් හදලා තිනවා. මෙන්න මේ ඒරියා එකෙත් ඒ කන්සල්ටේට් වලට RSI එක යම් තත්දුරකට අප් වෙලා තිනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් කියලා. හරි. දැන් මම ඔයාලට ඩයිවර්ජන්ස් වර්ග දෙකක් ගැන පැහැදිලි කරා. එතකොට මම නැවතත් ඒක අයි පරක් කියන්නම්. මාකට් එක අප් වෙනකොට RSI එක ඩවුන් වෙනවා නම් අපි කියනවා bearish divergence එකක්. මාකට් එක ඩවුන් වෙනකොට RSI එක අප් වෙනවා නම් අපි කියනවා ඒකට bullish divergence එකක් කියලා. එතකොට bearish divergence එකදී අපි බලන්නේ මාකට් එකේ දැන් හදපු high එකක ඉඳන් ඊළඟට හදන high එකට තමයි අපි මේ divergence එක ඇඳගන්නේ. ඒ කියන්නේ ඉහළින් තමයි මේක ඇඳගන්නේ. මෙන්න මේ high එකේ ඉඳන් මෙන්න මේ high එකට. එහෙම නැත්නම් මේ high එකට. ওই විදිහට ඉහළින් තමයි ඇඳගන්නේ. එතකොට RSI එකත් අපි මේ විදිහටම ඉහළින් තමයි ඇඳගන්නේ. මෙන්න මේ high එකේ ඉඳන් මෙන්න මේ high එකට. ওই විදිහට තමයි අපි ඇඳගන්නේ. එතකොට මේ තියෙන්නේ bearish divergence එකක්. එතකොට bullish divergence එකදී අපි අඳින්නේ මෙන්න මේ low එකේ ඉඳන් ඊළඟ low එකට. එතකොට ඒක අපි chart එකේ නම් පහලින් අඳින්නේ RSI එකෙත් පහලින් තමයි මේ විදිහට අඳින්නේ. මේ low එකේ ඉඳන් මේ low එකට. හරිද? ඊළඟ අවස්ථාව අපි බලමු heading bullish සහ heading bearish. අපි යමු මාකට් එකේ වගේ අවස්ථාවක් හොයාගෙන. මෙන්න මෙතනක් තියෙනවා. දැන් මම මෙතනම පැහැදිලි කරන්න යන්නේ මේ මොකද ඔයාලට එකම තැන අවස්ථා දෙකක් පැහැදිලි කරත් ඔයාලට ඒක අවබෝධ කරගන්න අමාරු නිසා අපි වෙන හොඳ ස්ථානයක් බලමු ඒක පැහැදිලි කරන්න. හරි මම මෙතන මේ ඇඳගත් අවස්ථාවක් තියෙනවා මම ඒකම උදාහරණයකට ගන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ථානින් ඉඳන් මෙන්න මේ ස්ථානට මෙන්න මෙතෙන් ඉඳන් මෙන්න මෙතෙන්ට මාකට් එක මේ විදියට ඩවුන් වෙලා තියෙනවා. මාකට් එක මෙන්න මේ විදිහට ඩවුන් වෙලා තියෙනවා. මෙතන මෙතෙන්ට මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. නමුත් අපිට RSI එක බලා ගන්න පුළුවන් 6 highs හදලා තියෙනවා. ඒක මාකට් එක ඩ්‍රොප් වෙනවා. RSI එක 6 highs හදනවා. හරිද? මෙන්න මෙතෙන්ට RSI එක අප් වෙනවා. නමුත් මාකට් එක ඩ්‍රොප් වෙනවා. මෙන්න මෙතන
මේ වගේ වෙලාවට අපි කියනවා හිඩින් බෑරිෂ්. ඒ කියන්නේ මාකට් එක හදන්නේ lower lows. නමුත් RSI එක higher highs හදනවා. මාකට් එක lower low එකක් හදද්දී RSI එක higher high එකක් හදනවා. දැන් අර කලින් අවස්ථාවේදී වඩා මේක වෙනස්. ඔයාලා ඔන්න පොඩ්ඩක් නෝට් කරගෙන බලන්න. මම කලින් අවස්ථාවේදී කිව්වේ bullish bearish divergence වලට වඩා hidden bullish hidden bearish divergence වෙනස්. දැන් bullish divergence එකකදී අපි lower lows තමයි බැලුවේ. ඒ කියන්නේ මේ low එකේ ඉඳන් මේ low එකට. හරිද? එතකොට මේ hidden bearish divergence එකදී lower highs හදන්නේ. හරිද? lower highs හදන්නේ. lower highs කියන්නේ දැන් මෙතන lower high එකක් හදනවා ඊළඟට ආයි lower high එකක් හදනවා. නමුත් මේක higher highs තමයි හදන්නේ. මම ආයි පැහැදිලි කරන්නකො මුලින්ම. මාකට් එකේ lower highs තමයි හදන්නේ. මෙන්න මේ lower high එක ඉඳන් මෙන්න මෙතන lower high එකක් ආයි හදනවා. මේ high එකට වඩා මේ high එක පල්ලෙහෙන් තියෙනවා. lower highs තමයි මාකට් එක. මාකට් එක down වෙනවා. නමුත් RSI එක higher highs හදනවා. කියන්නේ RSI එක up වෙනවා. මෙන්න මේ විදිහට මෙතන ඉඳන් මෙතන RSI එක up වෙනවා. දැන් bullish divergence එකදී උනේ මාකට් එකේ මෙන්න මේ විදිහට lower lows හැදුවා. RSI එක මෙන්න මේ විදිහට higher highs හැදුවා. නමුත් hidden bearish divergence එකදී වෙන්නේ RSI එක higher highs හදනවා. මාකට් එක lower lows හදනවා. lower highs හදනවා. මාකට් එක lower highs හදනවා. RSI එක higher highs හදනවා. හරිද? ඔන්න අවස්ථාවට තමයි අපි කියන්නේ hidden bearish divergence එකක් කියලා. එතකොට hidden bearish divergence එකක් හැදුනහම මාකට් එක తాවකාලික down movement එකක් යන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක తాවකාලිකව drop වෙන්න පුළුවන්. ලොකු drop එකක් නෙමෙයි. හරිද? hidden bearish divergence එකක ඉඳලා ලොකු drop එකක් නැහැ. සාමාන්‍ය hidden bearish divergence එකට යම් තාක් දුරකට ඒක react කරන්න පුළුවන් සාමාන්‍ය drop එකක් වෙන්න පුළුවන්. දැන් මෙතන සාමාන්‍ය drop එකක් වෙලා තියෙනවා hidden bearish divergence එකක් හදලා. නමුත් මෙතනම පැහැදිලි bullish divergence එකක් තියෙනවා. එතකොට bullish divergence එක strong නිසා මාකට් එක මේ විදිහට up වෙලා ගියා ඊට පස්සේ. හරි. දැන් ඔන්න මම ඔයාලට hidden bearish divergence එක ගැන කතා කරා. දැන් අපි බලමු hidden bullish divergence එක. ඒක අරගෙන බලමු අපි කොහොමද hidden bullish divergence එක මාකට් එකේ වැඩ කරන්නේ කියලා. හරි මෙන්න මෙතන මේ වගේ අවස්ථාවක් තියෙනවා. අපි බලමු අන්නේ අවස්ථාව. මෙන්න මේ ස්ථානේ ඉඳන් අපි ගමු මෙන්න මේ ස්ථානේ වෙනකම්. ඔයාලට පේනවා මාකට් එක මෙන්න මේ විදිහට අප් වෙනවා. මාකට් එක අප් වෙනවා. හරිද? මේ ලෝ එකට වඩා මේ ලෝ එක උඩින් තියෙන මාකට් එක මේ විදිහට අප් වෙනවා. අප් වෙන අවස්ථාවකදී RSI එක අපි බැලුවොත් මෙන්න මේ විදිහට RSI එක drop වෙනවා. මේ RSI එකේ low lows තමයි හදන්නේ. හරිද? මාකට් එක higher lows හදාගෙන අප් වෙනවා. මේ දින්නේ higher lows මම ඉගෙන කලින් කතා කරා higher lows කියන්නේ මොකද්ද? higher highs කියන්නේ මොකද්ද? lower highs කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරා. එතකොට ඒක ඔයාලා බලලා තමයි මේක බලන්න ඕන. එතකොට මාකට් එකේ මෙන්න මෙතන higher lows හදාගෙන මාකට් එක අප් වෙනවා. නමුත් RSI එක drop වෙනවා. RSI එකේ lower lows හදනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා hidden bullish divergence එකක් කියලා. මෙන්න මෙතන හැදලා තියෙන්නේ hidden bullish divergence එකක්. එතකොට ඔයාලට divergence වර්ග 4යි තියෙන්නේ. මම හිතනවා මේක පැහැදිලි වෙන්නේ නැති කියලා මම පැහැදිලි කරන්න බව උපරිමයට මම පැහැදිලි කරා. bullish divergence, hidden bearish, hidden bullish, bearish. හරිද? divergence වර්ග 4 මම පැහැදිලි කරා.
මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ආයි පාරක් මේක බලමු මුලින් ඉඳන්. මොකද මේක තමයි වැදගත්ම මාතෘකාව අපේ මේ ඔසේ තියෙන වැදගත්ම මාතෘකාව. අනිවාර්යෙන් මේක දැනගෙනම ඉන්න ඕනේ ඔයාලා. හරිද? මේ තියෙන්නේ hidden bearish divergence එකක්. මාකට් එක lower highs හදනවා. මාකට් එක lower highs හදනවා. මේ high එකට වඩා මේ high එක පහළින් තියෙන lower highs. මේකට වඩා මේක පහළින්. lower highs තමයි මාකට් එකේ හදන්නේ. හරිද? මාකට් එකේ lower highs හදනවා. හැබැයි RSI එක higher highs හදනවා. හරිද? lower highs මෙතන හදනවා. මේ high එකේ ඉඳන් මේ high එකට මාකට් එක drop වෙලා තියෙන්නේ. lower highs තමයි මාකට් එක හදන්නේ. නමුත් RSI එක higher highs හදනවා. මාකට් එක drop වෙනවා. RSI එක up වෙනවා. හරි. ඔන්න hidden bearish divergence. අපි ඊළඟ එකට යමු. මෙතන මාකට් එක higher lows හදනවා. RSI එක lower lows හදනවා. chart එක higher lows හදනවා මාකට් එකේ. RSI එකේ lower lows හදනවා. මෙතන මෙතනට up වෙනවා. මෙතනට drop වෙනවා RSI එක. මාකට් එක up වෙනවා RSI එක drop වෙනවා. එතකොට මේ hidden bullish divergence ඊළඟට මෙන්න මෙතන මේ දෙක නම් ඔයාලට පැහැදිලි. මාකට් එක drop වෙද්දි RSI up වෙනවා. ඔච්චරයි. මාකට් එක low lows හදනවා RSI high highs හදනවා. bullish divergence. මාකට් එක high highs හදනවා RSI එක low lows හදනවා. bearish. මාකට් එක up වෙනවා RSI එක drop වෙනවා. bearish divergence. ඔය දෙක ඊටම සරලයි. ඉතින් ඔය පැහැදිලි කරගන්න ලේසි. අර hidden bullish hidden bearish කියන එක පොඩ්ඩක් අමාරු ඇති. ඒක නැවත වතාවක් බලලා හරි ඒක අවබෝධ කරගන්න කොහොමද hidden bullish divergence එකක් කියන්නේ මොකද්ද? මාකට් එක කොහොමද ඒක හඳුනගන්නේ? hidden bearish divergence එකක් කියන්නේ මොකද්ද? මාකට් එක කොහොමද ඒක හඳුනගන්නේ කියලා. හරි. දැන් ඔයාලට divergence සම්බන්ධව මම lessons දෙකක් කරලා තියෙනවා. පළවෙනි lesson එකේ මූලික පැහැදිලි කිරීමක් කරා සහ මම ඒක නෝට් කරලා ඇඳලා පෙන්නුවා ඔයාලට divergence කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මේ ලෙසන් එකෙන් divergence වර්ග 4 live chart එකේ කියන්නේ මේ තියෙන BTC USDT live chart එකේ මම ඔයාලට ඇඳලා පෙන්නුවා මේ divergence වර්ග 4 මොකක්ද කියලා. මම කලින් නෝට් එකක් විදිහට ඔයාලට ඇඳලා පෙන්නුවා. ඊට පස්සේ live chart එකට ඇවිල්ලා දැන් ඇඳලා පෙන්නුවා. හරිද? දැන් ඔයාලට මේ ගැන යම්කිසි හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. හරිද? divergence stick ගැන. එතකොට මේක තමයි මේකේ තියෙන අමාරුම කොටස. ගොඩක් කට්ටිය මේ divergence කියන එක අඳුරගන්න බෑ. හරිද? divergence අඳුරගන්න පුළුවන් වෙන්න ඕන ට්‍රේඩර් කෙනෙක් වුණාම මේක ඊට වැදගත් කොටසක්. එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. මේ ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. මොකද ගොඩක් වෙලා ගියා ලෙසන් එකට. ඊළඟ ලෙසන් එකෙන් තව RSI එකේ තව එක කොටසක් අපි අරගෙන RSI ගැන හොඳම අවබෝධයක් ගමු. හරි. එහෙනම් ඊළඟ ලෙසන් එකේ හම්බෙමු.